අයි මොකද කරන්නේ? මේ ස්කූටර් එකේ පොඩි වැඩ මේ ඕකේ මේ ස්විච් එක අර වයර් 4 එන සීන් එකක් තියෙනවා නේද? ඔව්. මේ 4 මොනවද දෙන්නේ? මේකේ ඇවිල්ලා මල්ලි මේකේ මේ රතු පාට වයර් එක තියෙනවා නේද? ඔව්. ඒකෙන් තමයි කරන්ට් එක එන්නේ ස්විච් එකට. ඒ කියන්නේ මේ බැටරියෙන් එන කරන්ට් එක ෆියුස් එක හරහා මේන් ස්විච් එකට එන්නේ මේ රතු පාට ලයින් එකේ. හරි. හරිද? ඊට පස්සේ ස්විච් එක ඔන් කරපුවාම මේ තැඹිලි පාටකින් තමයි අවුට් කරන්නේ. හරිද? ඒක යනවා හෝන් වලට, ඊට පස්සේ බ්‍රේක් ලයිට් වලට, සිග්නල් වලට එහෙම යන්නේ ඒ තැඹිලි පාට වයර් එක. හරිද? ඊට අමතරව මේ රතු එකේ කළු ඉර වයර් එක තියෙන්නේ. ඔව්. ඒකත් බැටරියෙන් ෆියුස් එක හරහා එන ලයින් එක. මේන් ස්විච් එක. ඔව්. ඇවිල්ලා මේ කළු එකේ රතු ඉර වයර් එකක් තියෙන්නේ. ඔව්. ඒකෙන් පිට වෙනවා CDI යුනිට් එකට. කළු එකේ රතු ඉරන්නේ. ඔව් කළු එකේ රතු ඉර. එතකොට මේ රතු එකෙනුයි රතු එකේ කළු ඉර වයර් එකෙනුයි දෙකටම බැටරිය හරහා ෆියුස් එක හරහා කරන්ට් එක එනවා. එතකොට පිට වෙන්නේ මේ යට දෙකේ. තැඹිලි එකෙනුයි කළු එකේ රතු ඉර වයර් එකෙන් තමයි පිට වෙන්නේ. තැඹිලි එක යනවා ඔය අමතර උපාංග වලට, ඒ කියන්නේ හෝන් එකට, සිග්නල් වල, බ්‍රේක් ලයිට් වලට, ඒ වගේ දේවල් වලට. ඊට පස්සේ මේ කළු එකේ රතු ඉරෙන් යනවා CDI යුනිට් එකට කරන්ට් එක. එහෙම තමයි මේ මේන් ස්විච් එකේ කාර්යය. තේරෙනවද? ඔව් අය පැහැදිලි.